මිනසන් කොන්නිචිවා. අද අපි පන්ති කාමර යෙදුම් කිහිපයක් ඉගෙන ගනිමු. පන්ති කාමර යෙදුම් වලට කියනවා කියෝෂිත්සු no කොතොබ කියලා. ඔයාලා මේ මාතෘකාව ලියාගන්න. කියෝෂිත්සු no කොතොබ කියන එක හිරංගන වලින් සහ රෝමජි වලින් වගේම දීලා තියෙනවා. පළවෙනි වචනය හජිමෙමාෂෝ. හජිමෙමාෂෝ. Let's start. Let's begin. ආරම්භ කරමු. ඔවාරිමාෂෝ. ඔවාරිමාෂෝ. Let's finish. අවසන් කරමු. යසුමිමාෂෝ. යසුමිමාෂෝ. Let's have a break. විවේක ගනිමු. වකාරිමස්කා. වකාරිමස්කා. Do you understand? ඔයාට තේරුණාද? හයි වකාරිමස්. හයි වකාරිමස්. Yes, I understand. ඊයේ වකාරිමසෙන්. ඊයේ වකාරිමසෙන්. No, I don't understand. නැහැ මට තේරුනේ නැහැ. වීඩියෝ එක ස්ටොප් කරලා මේ ටික ලියා ගන්න. අපි යමු ඊළඟ එකට. මෝ ඉචිදෝ. මෝ ඉචිදෝ. Once again. ආයෙත් සැරයක්. ඊදස්. ඊදස්. It's okay. චිගායිමස්. චිගායිමස්. Wrong. Different. වැරදි. වෙනස්. නමායේ. නමායේ. name. නම. shiken. shiken. exam. විභාගය. shukudai. shukudai. homework. shitsumon. shitsumon. question. ප්‍රශ්න. කොතායේ. කොතායේ. answer. පිළිතුරු. रे. रे. example. උදාහරණ. සුගි. සුගි. next. ඊළඟ. මේ කොටස් දෙකත් ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා ලියාගන්න. එහෙනම් අදට පාඩම අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්. සයොනරා.